එළියට මෙන්නම්. දෙදා සතේ ඇවිල්ලා මෙතන මේ ස්ථානේ හදලා දිනු කරන් යනවා. නමුත් එදා මෙදා තුර අපි මේ වගේ තත්ත්වයක් කවදාවත් දැකලා නැහැ. කිසි දවසක. මේ ගමේ වැඩි හිටියෝ බොහොම සමීප ආශ්‍රය කරන ඒගොල්ලෝ අවුරුදු 60 70 කට්ටිය ඒගොල්ලොත් මේ වගේ සිද්ධියක් දැකලා නැහැ. නොවැම්බර් මාසේ 29 ඉඳලා දවස් 4ක් විතර මම හිතන්නේ මිලිමීටර් 700ක් විතර වර්ෂාවක් අර මොරසූර්ණ වෙහි කියලා කියන්නේ ඒ වගේ වැස්සක් මේට ඇද හැරුණා. ඉතින් අත් වශයෙන් කවුරුත් හිතුවේ වැස්ස පායයි කියලා. අපි හිතුවේ හැම මොහොතෙම පායයි. දැන් හයියෙන් වැස්සම පායන කතාවක් තියෙනවා පායයි කියලා. නමුත් පෑවුවේ නැහැ. තියෙනවා පායයි කියලා. නමුත් පෑවුවේ නැහැ. අරගොල්ලන් ඇහුවාම කිව්වා දැන් නම් අපිට පාලනය කරගන්න බැරි මට්ටමක් උදා වෙන්නේ මේක අරිනවා කියලා. 8:09ට තමයි ඇරියේ. හරියාම 12:01 වෙනකොට තමයි මේ විනාශේ මේ වුණේ. ඊට පස්සේ පහෝදා කතා කරලා හැවුවාම කිව්වා පහෝදා උදේ 9ට විතර වහනවා කියලා. ඊට පස්සේ දෙකින් පස්සේ තමයි අඩු වෙන්නේ ගත්තේ උතන. ඒතකොට ඉතින් මහා දැවැන්ත හානියක් වෙලා. දැන් මේ පන්සලේ තට්ටු 3ක බිල්ඩින් එකක් තට්ටු 2ක් යට වුණා.